கான்பிடென்டா நல்லதே நடக்கும். வெற்றி நிச்சயம். மீண்டும் சந்திக்கும் வரை நன்றி. පච්චතිව් දූපත ඔයා එකපාරක් හරි සියසින් දැකලා තියෙනවද? එහෙම දැකලා තියෙනවා නම් හොඳයි. එතන මේකේ අගක් තුලක් හිතා ගන්න බැරි නම් මේ වීඩියෝ එක අවසානකම් මම මේ කියවන කතාව පොඩ්ඩක් අහන්නකෝ. අද සවුත් ඉන්දියාවේ ලොකු බ්‍රේකින් නිවුස් එක තමයි තමිල්නාඩු මැතිවරණ ප්‍රතිඵල. මේක සාමාන්‍ය ඉලෙක්ෂන් එකක් නම් නෙවෙයි. දැනට තියෙන ප්‍රතිඵල මොනවද? කවුද ඉදිරියෙන් ඉන්නේ? අන්තිමට කවුද ආණ්ඩුව හදන්නේ කියන එක ඕනිම පොඩි ළමයට තේරෙන විදිහට මම කියන්න උත්සාහ කරනවා පැහැදිලි කරා. තමිල්නාඩු දේශපාලනය කියන්නේ ඉතිහාසයේ පුරාම ප්‍රධාන පක්ෂ දෙකක් පාලනය කරපු තැනක්. එක පැත්තකින් DMK පක්ෂය, අනිත් පැත්තෙන් AIADMK පක්ෂය. මේ පක්ෂ දෙක දශක ගණනාවක් තිස්සේ බලය බෙදාගෙන ආවා. නමුත් මේ පාර තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. ඒකට ප්‍රධාන හේතුව තමයි තමිල් සිනමාවේ නැත්තම් හොලිවුඩ් සිනමාවේ අපකවුරුන් දන්න සුපිරි නළුවෙක් වන තලපති විජේ තමන්ගේ පක්ෂයක් එක්ක දේශපාලනයට පැමිණෙන්නේ. දැන් ලැබෙන අලුත්ම ප්‍රවණතා අනුව DMK පක්ෂය ආසන 100කට වඩා ඉදිරියෙන් ඉන්නවා. AIADMK පක්ෂය ආසන 70ට 84 පරාජයක ඉන්නවා. ඔන්න අපි කවුරුත් දන්න සුපර්ස්ටාර් එහෙම නැත්නම් තලපති විජේගේ TVK පක්ෂය ආසන 50කට බැරි ප්‍රමාණයක් ශක්තිමත් ප්‍රතිඵලයක් වෙන්නුම් කරනවා. මේකෙන් පැහැදිලි වෙන්නේ DMK ඉදිරියෙන් තිබුණත් සනිව ආණ්ඩුවක් හදන්න අවශ්‍ය බහුතරය වෙන ආසන 118 තවම පසි කරලා නැහැ කියලා. ඒ කියන්නේ මේ පාර මං පාර්ලිමේන්තු එකක් එහෙම නැත්නම් කිසිම පක්ෂයකට තනිව ආණ්ඩුවක් හදන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි මේ ඉලෙක්ෂන් එකේ වඩාත්ම රසවත් පොත. මේ මැතිවරණයේ ලොකුම කතාව තමයි විජේ. ඔහුගේ TVK පක්ෂයේ පළවෙනි වතාවටම තරඟ කරලා මෙච්චර ආසන ප්‍රමාණයක් ලබා ගන්නවා කියන්නේ ලොකු සිදුවීමක්. මේක ඊට කලින් තමිල්නාඩු වල ඉන්දියාවේ දේශපාලන කමල් හසන්ලා එහෙම දන්නවා ඇති. ඒගොල්ලෝ ඇවිල්ලා පුරු චොර වෙලා ගිහිල්ලා දිනවා මෙච්චර සාර්ථක වෙලා නැහැ. ඒගොල්ලෝ ආපහු දේශපාලනය හැල්ලුවත් බලලා නැහැ. ඉතිහාසය පොඩ්ඩක් කියවන්න. MGR වගේ හැමෝම දේශපාලනවල සාර්ථක වුණේ නැහැ. ඒක තමයි තීත්ත ඇත්ත. මේ නිසා දැන් DMK පක්ෂයටත් එහෙම නැත්නම් AIADMK එකටවත් තනි බහුතරයක් නැත්නම් විජේගේ සහයෝගය තීරණය කරයි ඊළඟ ප්‍රධාන අමාත්‍යවරයා කවුද කියන්නේ. ඒ නිසා TVK පක්ෂය දැන් කිං මේක තත්ත්වයට පත්වලා තියෙනවා. රජුන් එපාමින් මතුවට අප පෙළනාතුරු ලොකුවට ලංකාවේ අනුකුමාරට සින්දු දැම්මට දැන් නම් ඇත්තට රජුන් හදන TVKද නැත්නම් TVKද රජා කියලා ඉවලම අන්තිමට. දැන් ඉදිරියට වෙන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා. පළවෙනි එක DMK බහුතරය ලබා ගත්තොත් ඕන්න දිගටම තනියෙන් ආණ්ඩුවක් පවත්වාගෙන යනවා මීළඟ අවුරුදු ගානකට. දෙවෙනි එක කිසියම් පක්ෂයකට බහුතරයක් නොලැබුණොත් TVK සහ DMK එකතු වෙන්න පුළුවන්. ඉතින් තුන්වෙනි එක සහ අවාසනාවන්තම තත්ත්වය තමයි ස්ථාවර නැති ආණ්ඩුවක් බිහිවීම. ඔයාලා හිතන්න පුළුවන් අපිට තමිල්නාඩු ඉලෙක්ෂන් එකක් වැදගත් ඇයි කියලා. ඇත්තටම මේක අපිට වැදගත්. තමිල්නාඩු දේශපාලනයේ ශ්‍රී ලංකාවටත් බලපෑමක් කරපු දෙවිදි මංගල අන්තිම කියන්නේ නැහැ. කන්ජිත් මයර්ලා තින්නේ විජේ දිනායි කියලා බය තමයි දැන් තමයි විශේෂ තමිල් ජනතාව සම්බන්ධ ප්‍රශ්න වෙනදාම සංස්කෘතිය සහ කලා ක්ෂේත්‍රයට මේවා සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ ප්‍රතිඵලය අපේ කලාපයටත් බලපාන දෙයක්. ඉතින් දැනට පේන විදිහට DMK ඉදිරියෙන් ඉන්න විජේගේ TVK පක්ෂය මේ ඉලෙක්ෂන් එකේ ලොකු සර්ප්‍රයිස් එකක් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි අවසාන තත්ත්වය. අද කොහමද අද හවස 6 පහුවුණාම අනිවාර්යයෙන් මේක බ්‍රේකින් නිවුස් එකක් වෙනවා. ලස්සනයි දාන්නේ මුළු ලෝක පුරාම හැමෝගෙම අවධානය මේ විශේෂයෙන් මේ තමිල්නාඩු ඉලෙක්ෂන් එකක් පිළිබඳ මම හිතන්නේ මේට කලින් මෙච්චර නන්දු දක්වන්න නැති කියලා මේ එකම රීසන් එක මේ එකනේ සර්ප්‍රයිස් එක හැමෝටම ලොකුම ෂොක් එක තමයි දැන් තලසඩ විජේ කියන මේ තනි පුද්ගලයා. නැත්තම් මේ ලොකු තනිකඩ ගාන ඔහු ගානයිද ෆෑන් ක්ලබ් එකටම ඇස්සරන ලොකුම හිස්රාදිය මොකක් කරයිද කියලා දිනනකන් ඒක දන්නේ ලංකාවේ වොද්දා පොඩ්ඩාස් මොනදේ දිනනත් අර කාවවත් කියන සමද්දලා නැහැ. හැමෝම කියන්නේ 100ට 10ක් 5ක් 6ක් 10ක් අනිත් දෙන්නට ලොකු බලපෑමක් කරයි එනවාද කවුරුවත් තාම අර හැමෝම කියන්නේ 10 වැඩි අය කියලා කියන්නේ ඒවට කාටවත් කියන්න බෑ. එක්කවත් මේක කියන්නේ නැහැ තාම විජය දින්නව නැද්ද කියලා. ඊපස්සේ දේශපාලනය කළ කොහොම සම්බන්ධයක් දිනන්නේ ඉන්ටර්විව් දෙන්නේ නැහැ පත්තරයකට විස්තරයක් දෙන්නේ නැහැ. ඉතින් කොහොමද මෙහෙම සම්බන්ධයක් දිනන්නේ කියන ඉතින් ආතර මේ උදින් පොළොවට කඩන් වැටලා මේ දශක ගානක් තිස්සේ මේ තමිල්නාඩු දේශපාලන රජ කරපු පක්ෂ දෙකට කොහොමද අභියෝගයක්වත් දෙන්නේ විදියක් නේද. දැන් මන්නම් දැන්ට සෝෂල් මීඩියාස් වල දැකේ විජේ දිනලා කියන එක තමයි මොකද අපි ලංකාවට ඉන්දියාවේ අපිට වඩා මං හිතනවා තොරතුරු ඉක්මනට එනවා කියලා. අපි සෝෂල් මීඩියා හරහා එකින්ම වුණාට අපිට වඩා දශමයක් හරි වැඩියෙන් තොරතුරු ගොඩක් ලොකු ස්පීඩ් එකක් අනිවාර්යයෙන්ම ඉන්දියාවේ ලැබෙනවා. ඉතින් ඒගොල්ලෝ සමාජ මාධ්‍ය ජාලාවල පෝස්ට් කරන දේවල් එක
ගොඩක් අය කියන්නේ ඉතින් කොහොමද ටීවී එකේ පක්ෂයේ ආයෙත් නැග්ගා ටීවී එකේ දිනුන කියලා. ඉතින් අපි ඒක ඇත්තටම පොඩි වෙසිමක් කරන් වෙනවා. සුපමුණක් කියන්නේ අනිවාර්යෙන් ලොකු ඉම්පැක්ට් එකක් ලොකු බලපෑමක් න වෙනවා. විජේ බැරලා හරි ටීවී එකේ පක්ෂයෙන් එක දින්නොත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඍතුමනම් වෙන්න බෑ. ඒකෙන්ද රාගය බයිලා දන්නේ අපි ෆැක්ට් කරනොද මම ඔයගොල්ලන්ට මේ දැන් තියෙන ඡන්ද ආසන සංඛ්‍යා උග දැක්කයි 118ක් වුණේ ආත්ම මේක පරිපූර්තිලකයෙන් පිටුවාන දැන්ට 100 බන්ලා 60 70 ඒවා කලපුද්දල දැනටවත් මේ දවල් දෙනකොට 50කට එහා ආසන ඉන්නලා තියෙනවා. ඉතින් මේක ලොකු බරපතල තත්ත්වයක්. ඒ වගේම ලොකු ෂොක් එකක් වෙනවා අනිවාර්යෙන් මේ කර්ම දේශපාලන පක්ෂයට සහ පාර්ශ්වයට. ඉතින් අනිවාර්යෙන් මං ස්ටාර්ට් කමියුනිටි පෝස්ට් එකක් කරාව අප්ඩේට් එකක් ඔයගොල්ලෝ කැමතිද? කලපුදු විදිහේ මහයම තියෙනවා CSN දකින්න. පහතර ඔක්වාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න. එහෙනම් හැමෝටම ප්‍රතියක්.